අයිබෝවන් ඉතාලිය විසින සුළු ශ්‍රී ලාංකිකයනි හැමදාම වගේ අදත් මිචිගේ වොයිස් YouTube නාලිකාවේ සුළු දෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද ඉතාලිය විසින සුළු ශ්‍රී ලාංකිකයින්ට දෙපිට කුසියපේ ඉතාලියේ දෙන බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වීඩියෝවක් වන ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලියේ රියදුරු බලපත්‍රයට කන්වර්ට් කර ගැනීමේ වීඩියෝ පටේ සවිස්තරාත්මක වැඩසටහනක් අද උදාහරින්නේ අපගේ SNS ආයතනයේ අපේ සමීර ෆෙනෑන්ඩෝ මහතාගේ ආයතනයේ සිටයි. ඉතින් මම ඒකට යන ගමන් මේ ප්‍රසිද්ධිලාම රැඳී සිටින්න මේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක පිළිබඳ සවිස්තරාත්මක වැඩසටහන සිගේ වොයිස් නාටකල් ඔබට දැනගන්න හැකියාව අද වීඩියෝ එක විකාශනය කරමු උදාහරණ. රැඳී සිටින මේ සිගේ වොයිස් නාටක ස්තුතියි. Buongiorno ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් මම පෙර සඳහන් කරා වගේ ඉතාලිය තුල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රියදුරු බලපත්‍ර ඉතාලිය රියදුරු බලපත්‍රයට කන්වර්ට් කර ගැනීමේ නීතිය අප්‍රේල් 10 ඉඳන් බලාත්මක වෙලා තියෙන පසුබිමක එම වීඩියෝ පටයේ මුදාහරින මම හිතන්නේ අත වශයෙන්ම සුදුසුම ස්ථානයේ හැටියට ඔබතුමාගේ S ආයතනය මම තෝරාගෙන තියෙනවා. ඉතින් බෙහෙම ස්තුතියි මේ ආයතනයට අපිට මේ පටිගත කිරීම ලබා දීම පිළිබඳව. ඉතින් අත් වශයෙන්ම මේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට විදේශගත වෙලා ඉතාලියට සංක්‍රමණය වෙලා මෙවැනි ව්‍යාපාරයක් නගා සිටීම සහ එහි නිත්‍යානුකූල බව රැකගෙන ඉදිරියට යෑම පිළිබඳව ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ගොඩාක් සතුටු වෙනවා සමීර ඔබ ගැන. ඉතින් අතවල සමීර මේ සමීරගේ ගම්පලාත ශ්‍රී ලංකාවේ ගම විමලයි කටුනේරිය. කටුනේරිය. අපේ මේ පුත්තලන් දිස්ත්‍රික්කයේ නාට්‍යංජ ආසනයේ. බොහොම හොඳයි. ඉතින් ඉතාලියේ කොච්චර කලක්ද මේ ව්‍යාපාර කටයුතු යෙදිලා? ව්‍යාපාරේ පටන් ගත්තේ අපි ඉතාලියේ පටන් ගත්තේ 2019. 2019 තමයි ඉතාලියේ පටන් ගන්න තියෙන්නේ. ඊට අමතරව කටුනේරියේ අපේ කාසෙල් එකක් 2007 ඉඳන් කරගෙන එනවා. ඊට අමතරව ඕවර්සීස් බ්‍රාන්ච් එකක් විදිහට මේක පටන් ගත්තා. ඒ කියන්නේ ඔබ මේ ශේෂ්ත්‍රය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉඳන්ම හදාරපු ශේෂ්ත්‍රයක් ඇටියට ඒ කියන්නේ 2007 වසරේ ශ්‍රී ලංකාවේ මේ වගේ වාහන සේල් වාහන අංකනයක් ඔබ සතුව තියෙනවා. බොහොම සතුටුයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට සමීර මේ තියෙන වාහන මේ විකුණන්නද එහෙම නැත්නම් කෙනෙක්ට දිනකට හෝ දින කිහිපයකට රෙන්ට් එකට ගැනීමේ හැකියාවක් පසුබිමක් තියෙනවා. අපි දෙකම කරන බිමල වාහන කොටසක් තියෙනවා. අපි විකුණන වාහන සෙට් එකක් වෙනම තියෙන. ඊට අමතරව අපේ මේ රෙන්ට් එකට දෙන ෆ්ලීට් එකක් වෙනම තියෙනවා. එතකොට දවස් දෙකේ ඉඳන් සමහර අය ඉන්නවා අවුරුද්ද පුරාවටම අපෙන් නොලෙජ් ගන්න අය ඉන්නවා. අවුරුද්ද පුරාවටම ගන්න. ඒ කියන්නේ පර්තීතයක තියෙන ඒ කියන්නේ පාස්පෝර්ට් සෙක්ටෝරේ වැඩ කරන අය. ඒකෙන් අපි කියමු ශ්‍රී ලංකේට අවශ්‍යයි එයාගේ බඩු බාහිර ආදිය ගියක් අස් කරන්න මොනාරි හේතුවකට නිකන් දවසකට දෙකකට සතියක ගන්න එවැනි හැකියාවකුත් ඔබගේ හැකියාවකුත් තියෙනවා. මොකද අපි දවස් 7ම වැඩ කරනවා. එතකොට ගොඩක් ඒ වගේ ට්‍රාන්ස්ලෝකී කරන අය සෙන්සුරා දිරිදා වගේ අරගෙන යනවා. ඒතකොට එවැනි මේ රටයක් වාහනයක් ගන්න ගැරන්ටියක් හැටියට ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම නැත්නම් චෙක් එකක් එවැනි මුදලක් මොකක් හරි ඔබ සම්පතේ තියෙන්න ඕන. සාමාන්‍යයෙන්
දීර්ඝකාලීනව ගන්නවා නම් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි චෙක් එකක් හරි ඩිපොසිට් එකක් විදිහට තියා ගන්නවා. ඒ වුණාට දවසකට දෙකකට ගන්න කෙනෙක්ගේ විශේෂයෙන් ලාංකිකයෙක් වෙච්චාම ඉතින් අපි ලොකුවට ඩිපොසිට් පැත්ත ලොකුවට යන්නේ නැහැ. අපි කොන්ට්‍රැක්ට් එකක් කරා තමයි කොහොමත් ඒ දේ සිද්ධ වෙන්නේ. පොඩි මුදලක් ඩිපොසිට් එකක් විදිහට තියාගෙන ඒක ආපහු එද්දි රිෆන්ඩ් කරන විදිහට තමයි කරගෙන යන්නේ. බොහොම හොඳයි බොහොම හොඳයි. මෙතන තියෙන මේ පුරුගෝනේ වාහන මේ බහන්ද ප්‍රවාහනේ වාහන ඇරුණුකොට ආයතනයේ සම්තිකේ තියනවාද කෙනෙක්ට රෙන්ට් එකට මිලදී ගැනීමට කාර් රථ ඒ වගේම මගී ප්‍රණය සඳහා තියෙන නොවේ පෝස්ට් කියන නොවේ පෝස්ට් තියෙනවා. තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම් සතියක හෝ මොන හෝ දිනයක ඔබතුමාව අමතලා මේ ආයතනයෙන් මේ පොස්ට් ලබා ගන්න පුළුවන්. බොහොම හොඳයි. බොහොම හොඳයි. නම් සාල සේවාව වෙරෝනා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන ඔබගේ ආයතනයේ තියෙන මම හිතන්නේ වෙරෝනා විල්ලා ෆොන්තානා. වෙරෝනා විල්ලා ෆොන්තානා කියන්නේ බාස්ස වෙරණේසි වලට අදාළ කොමුනයක් නගර ගම. අපේ යන කොමුනේ. අපි යන් ඔෆිස් එකට එන්න මම කතා කරගන්න. මේ ඉන්නේ දිනූෂ කතා කරේ නොවේ පෝස්ට් ගැන කතා කරෝතින් අපේ ශ්‍රී ලාංකිකයන්ට සතියක විශේෂයෙන්ම ඉදිරියේදී මේ සමර් පීරියඩ් එක ඉතින් කොහේ හරි විනෝද ගමන් ට්‍රිප් එකක් නැචස් වලට යන්නේ ඒ වගේදී ඔබගේ ආයතනයේ හැකියාව තියෙනවා නොවේ පෝස්ට් රෙන්ට් එකට ගැනීමේ ගන්න පුළුවන් විමල ගොඩක් වෙලාවට ටිකක් වේලාසන අපිට පුළුවන් නම් සතියකට විතර කලින් කතා කරලා බුකින් එකක් දාගත්තොත් පුළුවන් මේ ලීසි මොකද ගොඩක් වෙලාවට සතියන්ත ගොඩක් වෙලාවට මේ කලින් බුක් වෙලා තියෙන නිසා අපි ගාව තියෙනවා කාර් නොවේ පෝස්ට් හැම දෙයක්ම අවශ්‍ය විදිහට. එතකොට දැන් අපි කියමුකෝ නොවේ පෝස්ට් එකක් කරන්නේ යම් කිසි ඩැමේජ් එකක් සුළුවෙන් හෝ මහා පරිමාණයෙන් හෝ වාහනයට සිද්ධ වුණොත් ඔබගේ ආයතනයෙන් ඒකට විශේෂ වූ රක්ෂණ ආවරණයක් තියනවාද? එහෙම නැත්නම් වාහනේ ගැනුම්කාරයෙක් මොකේ එයා විශේෂ රක්ෂණයක් දැනුවද මොකද කෙටි පැහැදිලි අපේ කොහොමත් වාහනේ පාවිච්චි කරන්න රක්ෂණයක් තියෙනවා. ඊට අමතරව ගෙනියන කෙනා කැමති නම් කාස්කෝ ඒ දවස් දෙකද තුනද අවශ්‍ය කාලය සම්බන්ධව ඒ කාලෙට අදාළව ඇඩිෂනල් කව එකක් දාගන්න හැකියාව තියෙනවා. සියලුම මේ පහසුකම් ඔබගේ ආයතන සලසා දෙනවා. පාරිභෝගික මහත්මයාට. ඔව්. ඒ වගේම අවශ්‍ය නම් ඒ කාර් සහ නොවේ පෝස්ට් ඔබ ආයතනයේ සම්තිකයේ තියෙනවා මිලදී ගන්නත්. මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ පතෙන්තේ ශ්‍රී ලාංකික පතෙන්තේ ඉතාලි පතෙන්තේට මේ මාරු කරන්න මේ ලබා දෙන අවස්ථාවේදී මම හිතනවා ශ්‍රී ලාංකිකයින්ට වාහනයක් කාර් එකක් හෝ නොවේ පෝස්ට් එකක් හෝ මිලදී ගැනීමට අවශ්‍ය නම් SMS ආයතනයේ විලපන්තාන සම්බන්ධතාවට හමු වෙලා සාධාරණ මිලකට සුදුසු වාහනයක් ලබා ගැනීමේ ශ්‍රී ලාංකික විශ්වාසනීය කටයුතු කරන්න ඔබගේ ආයතනයට හැකියාව තියෙනවා. ඔව්. සතුටුයි. එහෙමනම් ඉතින් මම ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම වෙරෝනා ප්‍රොවින්සියල් තුල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට මේක අවස්ථාවක් කරගන්න ඔබ පතෙන්තය මේ නීතිය යටතේ ගත්තාම ඔබට වාහනයක් අවශ්‍ය නම් ඔබ ඉතාලි වෙළඳපොලේ ඔබට සුදුසු වාහන සොයනවා වගේම අපේ ශ්‍රී ලාංකික වෙළඳ ව්‍යාපාර අපේ සමීර මහතාගේ SMS ආයතනයට පැමිණලා ඔහුගෙන් මිල ගණන් වාහනේ කන්ඩිෂන්ස් බලලා තීරණයක් ගැනීමට මෙන්න අවස්ථාවක් කියලා මම ප්‍රකාශ කරනවා. ගොඩක්ම ස්තුතියි. අපි එක්ක මේ මිසගේ වොයිස් YouTube නාලිකාවට මෙයාට අපිට මේ අවස්ථාව ලබා දුන්නා. එනවා රැඳී සිටින්න සියලු දෙනා මිසගේ වොයිස් එකෙන් අපි කතා කරමු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් ලෙස කන්වර්ට් කරගැනීමේදී සැලකිය යුතු කරුණු විශේෂ කරුණු මොනවද කියන එක. රැඳී සිටින්න මිසගේ වොයිස් YouTube නාලිකාව සමග. ඉතින් මම පෙර සඳහන් කරා වගේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට කන්වර්ට් කර ගැනීමේ ඒ මහඟු අවස්ථාව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන බලාගෙන සිටියා. එය 2026 අප්‍රේල් මාස 10 වෙනිදා සිට බලාත්මක වෙනවා. මිසගේ වොයිස් YouTube නාලිකාවෙන් පෙරත් සඳහන් කරා මේක සම්බන්ධව වීඩියෝ පටයක්. ඉතින් මම නැවත නැවතත් ඒ වීඩියෝ පටය සම්බන්ධව මේම වීඩියෝ පටය මුදා හරින්නේ. අද අපේ මේ SNS
ආයතනය අපේ සමීර මහතාගේ විල්ල ෆොන්තානා මේ ආයතනයේ පරිසරයේ සිටයි මේ වීඩියෝ පටය පටිගත කරන්නේ. ඉතින් මේ වීඩියෝ පටේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ඉතාලිය වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් ඒ වගේම දෙක්‍රෙට් ෆ්ලූස් එක යටතේ ඉතාලියට ඉදිරි අනාගතයේදී පැමිණෙන්න බලාපොරොත්තු වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් ඉතා වැඩදායක වීඩියෝ පටයක් වෙන ඒ නිසා ඔබ මෙම වීඩියෝ පටය අවසන් වෙනතුරු රැඳී සිටින්න අවබෝධයෙන් රැඳී සිටින්න කියන එක ඉතාලිය වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයිනුත් ඉතාලියට පැමිණෙන බලාපොරොත්තු වෙන සියලු ශ්‍රී ලාංකිකයිනුත් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාම දන්නවා ඇති මං හිතන්නේ මේ වෙද්දි මේක වසර 6කට අඩු රෙසිඩන්ස් ඉතාලියේ තියෙන යට තමයි මේ නීතියට අනුගත වෙන්න හැකියාව තියෙන්නේ. ඒකේ සරල තේරුම 2026 4 මාසයේ 10 ඉඳන් ආපස්සට වසර 6ක් ගියාම ඔබ 2020 4 මාසයේ 10ට පසු රෙසිඩන්ට් දාපු අය තමයි මේ නීතියට අනුගත වෙන්නේ. ඉතින් එතනදී විශේෂත්වය ඔබගේ රියදුරු බලපත්‍රය පරිවර්තනය කරන්න ඔබ තානාපති කාර්යාලයට හෝ කන්සුලර් කාර්යාලයට ඉදිරිපත් වෙද්දී මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඔබගේ අයදුම් පත්‍රය අංග සම්පූර්ණ කරගෙන තානාපති කාර්යාලයට හෝ කන්සුලර් කාර්යාලයට පැමිණීමෙන් ඔබටත් ඒ නිලධාරීන්ටත් ඔබගේ පිටුපස්සේ ඉන්න අයදුම්කරුවන්ටත් ඒ කාලය ඉතුරු ගැනීමට මහඟු උපයෝගයක් වෙන හින්දා සියලු දෙනාම ඔබගේ අයදුම් පත්‍රය නිසියාකාරව සූදානම් කරගෙන කන්සුලර් කාර්යාලයට හෝ තානාපති කාර්යාලයට ඉදිරිපත් වෙනවා නම් වඩාම නිවැරදි. ඒ වගේම යම් යම් සමාජ මාධ්‍යවල සැරිසරන මේ මොහොත වෙද්දී රෝමයේ තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පමණයි හැකියාව තියෙන්නේ මේ සේවාව ලබා දෙන්න කියලා. ඉතින් අත් වශයෙන්ම මම මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලයෙන් ඒ සම්බන්ධව තොරතුරු ලබා ගත්තා. එෙහිදී සඳහන් කරේ මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලයටත් ඒ නිත්‍යානුකූල හැකියාව තියෙනවා මේ රියදුරු බලපත්‍රය කන්වර්ට් කර ගැනීම ඒ අයදුම් පත්‍ර බාර ගැනීමට. එතෙදි කිසි කෙනෙක් මේ ගැන කලබල වෙන්න එපා. රෝමෙන් දෙන අයට ප්‍රථමත් මිලානෝ කන්සුලර් කාර්යාලයෙන් දෙන අයට පසුවත් මේ රාජකාරිය ඉෂ්ට වෙනවා කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ උතුරු ඉතාලියේ පදිංචිකරුවෙක් නම් ඔබට වඩා නිවැරදි මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලයට ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන එක. ඔබ දකුණු ඉතාලියේ පදිංචිකාරයෙක් නම් වඩා නිවැරදි ඔබට රෝමයේ පිටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන එක. ඒ වගේම මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලයට ඔබගේ අයදුම් පත්‍රය බාර දුන්නත් අවසානයේ ඔබගේ රියදුරු බලපත්‍රයේ නිත්‍යානුකූල භාවය ශ්‍රී ලංකා රාජ්‍යයක යොමු කරලා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමයි ඔබට අදාළ මොටොරිසසියෝන එකට ඒ නිත්‍යානුකූල භාවයේ සහතිකය ලබා දෙන්නේ. රෝමයට පමණක් ඒ හැකියාව ලබා දෙන්න තිබුණත් මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලයටත් ඔබගේ අයදුම් පත්‍රය බාර ගැනීම නිත්‍යානුකූල හැකියාව තියෙනවා. නිසා ඔබ බියන්නේ වන්න එපා. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රෝමයට යන්න ඕනයි කියන තැන තීරණය කරගන්න එපා. ඔබ උතුරු ඉතාලිය නම් නැවත නැවතත් කියන්නේ මිලානෝ ශ්‍රී ලංකා කන්සුලර් කාර්යාලය, දකුණු ඉතාලිය නම් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔබගේ අයදුම් පත්‍රය යොමු කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මම පෙර සඳහන් කරා වගේ ඔබගේ රියදුරු බලපත්‍රයේ යම් හේතුවකින් යම් අකුරක් ඔබගේ ගමන් බලපත්‍රයේ හා ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රයක සංසන්දනය කරලා බලද්දී ඔබගේ රියදුරු බලපත්‍රයේ අකුරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වැරදි වෙලා තියෙනවා නම් ඔබගේ උප්පන්න සහතිකයේ මුල් පිටපත සමග තානාපති කාර්යාලයට හෝ කන්සුලර් කාර්යාලයට ඉදිරිපත් වෙන්න. ඔබ විශේෂයෙන් එම නිලධාරීන්ට මතක් කරන්න ඔබගේ නමයේ යම් වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරපු පරිවර්තනය සමග ඒ වැරද්ද නිවැරදි කරපු දිකරච්චනදී කොන්සුලාරයකත් ඔබගේ පරිවර්තනය සමග අදාළ මොටොරිසසියෝනකට එවන්න කියන තෙලමතිකමෙන්තේ. මගේ පෙර වීඩියෝ එකේ සඳහන් කරා වගේ ඔබටගේ රියදුරු බලපත්‍රයට අදාළ පරිවර්තනය ඔබ දකින්නේ නැහැ. මේ නව ගිවිසුමෙත් අන්තිමට තිබු ගිවිසුම හා සම්බන්ධයි ඒ පරිවර්තනය තෙලමතිකමෙන්තේ අදාළ මොටොරිසසියෝනට යොමු කරනවා. ඔබ ඒක දකින්නේ නැහැ. ඔබ දකින්නේ නැහැ. ඔබ යම් හිතේ ලර්නර්ස් එකකට ඔබගේ අයදුම් පත්‍රයට පස්සේ යොමු කරොත් ඒ ලර්නර්ස් එක දකින්නේ නැහැ. ඒ හින්දා මම මේක උදාහරණයක් හැටියට ගන්නවා, එක්ස්පීරියන්ස් එකක් හැටියට ගන්නවා. අවසාන
නීතියේදී ඒ වගේ රියදුරු බලපත්‍රවල නම වැරදි වෙච්ච අයට තානාපති කාර්යාලයෙන් ඒ නම නිවැරදි කරපු එදිකරසින කොන්සුලාරයක එවන්න අතපසු වෙච්ච අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවලදී ඔබගේ රියදුරු බලපත්‍රය අදාළ මොටර ස්ටේෂනකින් ඔබට ලබා දෙන්නේ නැහැ ඒ ප්‍රකාශය අඩු නිසා. එනිසා රියදුරු බලපත්‍රයක නම වැරදි කෙනෙක් ඉන්නවා නම් ඔබ ඉතාම අවබෝධයෙන් කටයුතු කරන්න කන්සුල කාර්යාලය හෝ තානාපති කාර්යාලය හෝ වේවා ඔබ කවුන්ටරේදී සඳහන් කරන්න මහත්මයා මගේ රියදුරු බලපත්‍රයේ නම වැරදි පරිවර්තනය සමග මීට අදාළ දිකරත්න කොන්සුලාරයකත් මගේ මොටර ස්ටේෂනයකට එවන්න කියන එක විශේෂ මතක් කිරීමක් කරන්න. එහෙම නැතුව ඔබට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපොහොසත් වෙනවා ඒ ලිපිය නැවත ලැබෙන තුරු. ඒ වගේම මේ රියදුරු බලපත්‍රය පරිවර්තනයේ තානාපති කාර්යාලයට හෝ කන්සුල කාර්යාලයට බාර දෙද්දී මෙහි ප්‍රධානම සහ විශේෂ වූම සහතිකය තමයි ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එක. ඒකෙන් තමයි තානාපති කාර්යාලය හෝ කන්සුල කාර්යාලය ප්‍රථමයෙන්ම ගණනය කරන්නේ ඔබ මේ නීතියට අනුගතද එසේ නැද්ද කියන එක. හේතුව අවුරුදු 6ක් ඇතුළත අයට තමයි මේ හැකියාව තියෙන්නේ. ඒ හින්දා ඔබ පළවෙනිම ඉතාලිය රෙසිඩන්ස් දාපු කොමුනෙන් ඔබගේ ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එක ලබා ගන්න ඒක වැඩිදුර සනාථ කිරීම සඳහා ඔබ පළවෙනිම දාපු කොමුනේ කියලා බාට ඔබටම සනාථ වෙන්නේ ඒ ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එකේ සනාථ වෙනවා ප්‍රොවෙනියන්ටේ ඩල්ලෝ ශ්‍රී ලංකා කියලා. ඒ කියන්නේ ඔබ ඉතාලියට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ සිට කියන එක. එතනින් සනාථ වෙන පළමු රෙසිඩෙන්ස් එක ඒකයි කියලා. ඒ වගේම ඔබ ඒ කොමුනෙම නම් එදා ඉඳන් අද දක්වා ඉන්නේ ඒ සහතිකයේ තියෙනවා ෆීනෝවා දොජ්ජි කියන වචනේ. එතකොට ඔබ ශ්‍රී ලංකාවේ සිට පැමිණිලා මේ වෙනතුරු එම ස්ථානයේම රැඳී සිටින්නේ කියන එක සඳහන් වෙනවා ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එකේ. යම් හේතුවකින් ඔබ කොමුන හෝ නගර හෝ මාරු කරා නම් ඔබට සිද්ධ වෙනවා ඒ සෑම කොමුනකටම ගිහිලා යුරෝ 16ක් දීලා ඔබගේ ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එක ලබා ගන්න. ඒ හින්දා ඔබ තානාපති කාර්යාලයට හෝ කොන්සුල කාර්යාලයට ඉදිරිපත් වෙද්දී අනිවාර්යයෙන්ම ඔබගේ ස්ටෝරිකෝදි රෙසිඩෙන්ස් එක ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නම වැරදි නම් පැන්න සාතික ඉදිරිපත් කළ යුතුයි. ඔබගේ ශ්‍රී ලංකා වළංගු ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි. ඔබගේ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය වළංගු දී ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඉතාලි ඩෙන්ටිටි කාඩ් එක ඉදිරිපත් කළ යුතුයි. ඔබගේ පෙරමෙස්සජන යම් හේතුවකින් අවලංගු වෙලා තියෙනවා නම් තැපල් කරපු තැපල් කන්දුවේ රිසිට් තුන සමග ඉදිරිපත් වෙන්න. ඒතර තානාපති කාර්යාලය හෝ කන්සුල කාර්යාලය හෝ වේවා ඔබගේ ඒ සේවාව ලබාගෙන ඔබට අදාළ පරිවර්තනයේ පෙර සඳහන් කරා වගේ රෝමේ තානාපති කාර්යාලය තුලින් ඔබගේ රෙසිඩන්ස් තියෙන පළාතට අදාළ මොටර ස්ටේෂන් එකට යොමු කරනවා. එෙහිදී විශේෂත්වයක් තියෙනවා. යම් හේතුවකින් අපි සරල උදාහරණයකට ගමු. ඔබ අප්‍රේල් 10 තානාපති කාර්යාලයට හෝ කන්සුල කාර්යාලයට ඉදිරිපත් වෙද්දී ඔබට කහපාට ලදුපත් දෙනවා ඔබ ආයුධ පත්‍රය බාර දීපු බවට අප්‍රේල් 10 දිනේ ඇතිව. ඔබ පහුවෙනිදා ඒක ලර්නර්ස් එකට බාර දෙද්දී එහෙම නැත්නම් මොටර ස්ටේෂනයට බාර දෙද්දී 11 වෙනිදා දිනේ වැටෙනවා. ඒ වෙද්දි ඔබගේ වසර 6 කාල සීමාව ඉක්මවා ගිහිල්ලා නම් දවසකට හරි ඔබ මේ නීතියෙන් පිටත් වෙනවා. ඔබව අවලංගු වෙනවා. ඒ නිසා රෙසිඩන්ස් අවුරුදු 10 ආසන්න වෙන්න තියෙන අය කඩිනම් කළ තානාපති කාර්යාලයට හෝ කන්සුල කාර්යාලයට ඔබගේ ආයුධ පත්‍රය යොමු කරන්න. යම් හේතුවකින් ඒ රෙසිඩන්ස් අවුරුදු 6 කාල සීමාව අවලංගු වෙන්න දින කීපයක් තියෙන අයත් පුළුවන් තරම් කඩිනම් වෙන්න හේතුව අඩුම වශයෙන් ඔබ ලර්නර්ස් එකට ඉදිරිපත් කරලා ඒ ලර්නර්ස් එකකින් නිකුත් කරනවා ඔබගේ වෛද්‍ය සහතිකය. ඒ වෛද්‍ය සහතිකය නිකුත් කරන දිනේ වෙද්දී ඔබට අවුරුදු 6 පිරලා නැත්තම් ඔබ මේ නීතියට ඇතුළත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි
ඔබට එම්බසියෙන් හෝ අපේ කන්සුලා කාර්යාලයෙන් හෝ ඔබගේ අයදුම් පත්‍රය යොමු කරපුවම ඔබට ලබා දෙනවා කහපාට ලදුපත. අපි උදාහරණයක් ගමු. ඒ ලදුපත 2026 අප්‍රේල් 10 වෙනිදා දිනට යොමු කරන ඔබගේ අයදුම් පත්‍රයෙන් ලදුපත. එතකොට ඔබ ඒක රැගෙන හැකි විගස ඔබගේ පළාතේ ඩ්‍රයිවිං ස්කූල් එකකට ලර්නර්ස් එකට බාර දෙන්න. එහෙම නැත්නම් ඔබට ඩිරෙක්ට්ලි මොටර් ස්ටේෂන් එකට යන්නත් හැකියාව තියෙනවා. නමුත් මොටර් ස්ටේෂන් එකට ඔබට තනියම ඉදිරිපත් වීමට තියෙන ඒ හැකියාවන් ඊටාම අඩුයි ඉතාලියේ මොටර් ස්ටේෂන් වලත්. ඒ නිසා ඔබට වඩාම සුදුසුයි ඔබගේ නගරේ ඔබට විශ්වාසනීයත්වය ඇති කරගත් රියදුරු පාසලකට එහෙම නැත්නම් ලර්නර්ස් එකකට ඔබගේ අයදුම් පත්‍රය බාර දෙන එක. ඉතින් මම ඔබට මේ කියන්න උත්සාහ කරන්නේ තානාපති කාර්යාලයෙන් හෝ කොන්සල් කාර්යාලයෙන් දාපු දිනේ ඉඳන් ඔබ ලර්නර්ස් එකට එද්දී යම්කිසි දින ප්‍රමාදයක් තුල ඔබගේ වසර 6 ඉක්මවා ගියොතින් මම විශ්වාස කරනවා තානාපති කාර්යාලයෙන් දෙන ලදුපතේ දිනේ නෙමෙයි ඔබට ගණනය වෙන්නේ මොටර් ස්ටේෂන් එක. ඒ නිසා ඔබට ඔබගේ අයදුම් පත්‍රය එක්කෝ කෙලින්ම මොටර් ස්ටේෂන් එකට බාර දීලා ඒ ලැබෙන දිනේදී අවුරුදු 6 ඉක්මවා නොතිබිය යුතුයි. එහෙම නැත්නම් සෑම පළාතකම තියෙනවා ඩ්‍රයිවිං ස්කූල්, ඔටෝ ඉස්කෝලා. ඒ සෑම ඔටෝ ඉස්කෝලා එකක් නැතත් යම් ඔටෝ ඉස්කෝලා තියෙනවා. ඒ පළාතේ මොටර් ස්ටේෂන් වල සමග එකඟ වෙච්ච ඒ ලර්නර්ස් එකෙන් ඔබට නිකුත් කරනවා වෛද්‍ය සහතිකය. ඔබගේ අයදුම් පත්‍රය මොටර් ස්ටේෂන් එකට බාර දෙන්න ඒ ලර්නර්ස් එකේ වෛද්‍යවරයාගෙන් ඔබගේ වෛද්‍ය වාර්තාව අරගෙන ඔබගේ ඇප්ලිකේෂන් එක හදලා ඔබට නිකුත් කරන වෛද්‍ය වාර්තාවෙන් ඔබට එදිනින්දා පදවන්න හැකියාව තියෙනවා. ඒක සෑම ලර්නර්ස් එකටම ඒ නීතිමය බලාත්මක කරලා නැහැ. මොටර් ස්ටේෂන් වලින් සෑම පළාතකම එවැනි හැකියාවන් තියෙන ලර්නර්ස් තියෙනවා. එහෙනම් ඔබ ලර්නර්ස් එකට ඔබගේ අයදුම් පත්‍රය යොමු කරන්න ප්‍රථම ඔබගේ ලර්නර්ස් එකෙන් අහන්න මාගෙන් ගන්න වෛද්‍ය වාර්තාවෙන් මට රියපැදීමේ හැකියාව ලබා දෙන්න හැකිද කියලා. එවැනි ලර්නර්ස් එකට බාර දුන්නොත් ඔබට එදිනී ඉඳන් ඔබ මේ නීතියට අනුගත වෙලා තියෙන්නේ. ඔබගේ තානාපති කාලයට බාර දීපු පරිවර්තනය ටෙලමැටිකමෙන්තේ අදාළ මොටර් ස්ටේෂනයට යම් කාලයක් ගියත් ඔබට ඒ දෙන වෛද්‍ය සහතිකයෙන් ක්‍රියාපැදීමේ හැකියාව තියෙනවා. ඒකේ හැකියාව තියෙන්නේ හැබැයි ඉතාලි භූමිය තුල පමණයි. වෘත්තියක් වශයෙන් හරි කරන්න පුළුවන් ඒ දෙන වෛද්‍ය වාර්තාවෙන් ඉතාලි භූමිය තුල පමණයි. ඒක යම් මොටර් ස්ටේෂන් එකක් එකඟ වෙන්න පුළුවන් මාසික කාලයකට දෙනවයි කියලා. හැබැයි අදාළ ලර්නර්ස් එක සෑම මාසිකම ඒක අවලංගු වෙන ආසන්න තියෙද්දි ඔබට තවත් මාසයකට දීර්ඝ කරනවා. යම් මොටර් ස්ටේෂන් වල එකඟතාවයක් තියෙනවා. ඒක මාස 3ක කාලයකට දෙනවා. ඒක පළාතෙන් පළාතට ඒ ලර්නර්ස් එකේ එකඟතාවයේ තියෙන ඒ ගිවිසුම් අනුව ඒව වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ හෝ ඒවා අවම මාසයකට ඔබට ඒ පෙරමේසුදි ගුවිදයක හම්බ වෙනවා. ඒකෙන් ඔබට රිය පදවන්න පුළුවන්. ඒ වෙද්දී ඔබ අවුරුදු 6 ඉක්මවා ගිහිල්ලා නැත්නම් ඔබ මේ නීතියට ඇතුළත් වෙනවා. යම් හේතුකින් ඔබ තානාපති කාර්යාලයෙන් කඩගෙන රිසිට් එකේදී මාස අවුරුදු 6 නීතියට ඇතුළත් තුනක් ඔබ ඊළඟ පියවර යද්දී අවුරුදු 6 ඉක්මවා ගියොත් ඔබ මේ නීතියෙන් බැහැර වෙනවා. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. අවුරුදු 6 රෙසිඩන්ස් ආසන්න වෙලා ඉන්න පිරිස මේ සම්බන්ධ උනන්දුවෙන් කඩිනම්ව කටයුතු කරන්න කියලා මේ අපි මිර්සඩිය වොයිස් YouTube නාලිකාවෙන් ශ්‍රී ලාංකික ඔබව දැනුවත් කරනවා. අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතුයි ඔබගේ රියදුරු බලපත්‍රය තානාපති කාර්යාලය හෝ කොන්සුල් කාර්යාලය ශ්‍රී ලංකාවට යොමු කරලා ශ්‍රී ලංකාවෙන් ඒකේ නිත්‍යානුකූලභාවය තහවුරු කරලා රෝමෙට එවලින් පස්සේ මම සඳහන් කරා තානාපති කාර්යාලය තමයි අදාළ මොටර් ස්ටේෂනයට එවන්නේ ඔබගේ රියදුරු බලපත්‍රයේ රිපෝට් එක. ඒක ලැබුණලින් පසුව තමයි ඔබට
ලැබෙන්නේ ඉතාලි රියදුරු බලපත්‍රයේ ප්ලාස්ටික් කාඩ් එක. එතෙක් ඔබට ලැබෙන්නේ පෙරමේසුදි ගුයිද එකක්. ඒකේ රියපැදීමේ හැකියාව මම පෙර සඳහන් කළා යම් පළාතක මොටර රිසර්ච් මාසයකට දෙන්න පුළුවන්, දෙකකට දෙන්න පුළුවන්, තුනකට දෙන්න පුළුවන්. කෙසේ හෝ ඒක දිගටම රිනූ කරනවා ඔබට ඔබගේ ඉතාලි රියදුරු බලපත්‍රයේ ප්ලාස්ටික් කාඩ් ලැබෙන තුරාවට. නමුත් විශේෂත්වය යම් හේතුවකින් කොළඹින් රිපෝට් එක ආවතින් තානාපති කාර්යාලයට ඔබගේ රියදුරු බලපත්‍රයේ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් කියන පණිවිඩය ඒ වාර්තාව ආවතින් රෝමේ තානාපති කාර්යාලය බැඳී සිටිනවා ඒ වාර්තාව අදාළ මොටර රිසර්ච් යොමු කරන්න. ඒ වෙද්දී ඔබ සන්තකයේ තියෙනවා පෙරමිසුදි ගුවිදයක යම් මේක ඔබ කොන්ත්‍රාත් දාලා වෘත්තියකුත් කරනවා රියදුරෙක් හැටියට. කෙසේ හෝ වේවා ඒ අවස්ථාවේදී ඒ අදාළ පරාල්තේ කැරිබිනේරියක හෝ ඒ මොටර රිසර්ච් වෙනකොට පෞද්ගලික ලියුමක් කියලා හෝ එහෙම නැත්නම් කැරිබිනේරිය තමයි විශේෂයෙන්ම ඔබගේ ගෙදරට ඇවිල්ලා ඔබ සන්තකයේ තියෙන ඒ පෙරමිසුදි ගුවිදයක අරගෙන ඔබට ඉතාලි රියදුරු බලපත්‍රය ලබා දීමේ හැකියාව අහෝසි කරනවා. ඒ වගේම ඉන්පසු ඉතාලි නීතිය අනුව ඔබට වසර 5ක් යනකම් ඉතාලි රියදුරු පාසලකට ගිහිල්ලත් ඩ්‍රයිවිං ලයිසන් එකක් ලබා ගැනීමට ඒ තියෙන හැකියාව නීතියෙන් අහෝසි කරනවා. ඒ හින්දා ශ්‍රී ලාංකිකයිනි ඔබ මේ පිළිබඳව අවබෝධාත්මකව කතා කරන්න මම විශ්වාස කරනවා කිසි කෙනෙක්ට එවැනි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඇති නොවේවා කියලා. ඉතින් මම ඉතාලියේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් මේ නීතියට අනුගත වෙන්න හැකියාව තියෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේම අවස්ථාව කරගැනීමේ හැකියාව ලැබේවා කියලා. ඒ වගේම ඔබ යහපත් ගුණාත්මක රියදුරෙක් ලෙස ඉතාලියේ රිය පදවන්න ඒක ඔබටත් සිසුවයටත් ඉතාම වටිනා නිසා ගුණදායක රියදුරෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට මේ ලැබිච්ච අවස්ථාව වෙනුවෙන් එවැනි අප කැපවෙච්ච අපගේ සියලු රාජ්‍ය නිලධාරීන්ටත් ඒ සියලු සංවිධාන වලටත් මිනිසුගේ වොයිස් YouTube නාලිකාව ස්තුති කරමින් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.